මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද රසට ඒ වගේම මෘදුවට සොෆ්ට් එකට ඒ වගේම උසකට කොහොමද බටර් කේක් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒකට අපිට අවශ්‍ය වෙනවා පිටි ග්‍රෑම් 250ක්, සීනි ග්‍රෑම් 250ක්, බිත්තර 4ක් අවශ්‍ය වෙනවා. බිත්තර ලොකු බිත්තර නම් 4ක් ගන්න, පොඩි බිත්තර නම් 5ක් ගන්න. ඒ වගේම අවශ්‍ය වෙනවා අපිට බටර් ග්‍රෑම් 250ක්. තව අපිට ඕන වෙනවා වැනිලා, බේකින් පවුඩර් තේ හැඳි එකමාරක් අවශ්‍ය වෙනවා. කෝන් ෆ්ලා මේස් හැඳි 2ක්. කෝන් ෆ්ලා දාපුවාම මොකද වෙන්නේ කියලා මම ඔයාලට වීඩියෝ එක අන්තිමට කියන්නම්. හොඳට බලාගෙන ඉන්න. අපි එකටම අපේ කේක් එක බේක් කරන තැටිය හදාගෙන ඉමු. මේ විදිහට මම තැටිය ප්‍රමාණයට මේ බේකින් පේපර් එකේ රවුමක් කපාගෙන මේ විදිහට කොළ සකස් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි කේක් එකට ගන්න බටර් එකෙන් ස්වල්පයක් අරගෙන මේ විදිහට අපි හොඳට මේක තැටිය පුරාම මේ ආකාරයට ගා ගන්න ඕන. හොඳට තැටියේ බටර් එක තැවරෙන විදිහට අපිට බේකින් කොලේ හොඳට අලව ගන්න පුළුවන් විදිහට මේ ආකාරයට බටර් එක හොඳට අතුර ගන්න. ඊට පස්සේ අපි මේ කපාගත්ත බේකින් කොල මේ ආකාරයට වටේටම අලව ගන්න. බටර් එක තියෙන හින්දා මේක හොඳට ඇලවෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව හොඳට ඇලවෙනවා. මේ ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට අපි තැටිය හදාගමු. දැන් අපිට ලේසි බටර් හොඳට ගාගෙන මේ ආකාරයට අපේ තැටිය දැන් හරි. එකටම අපි තැටිය හදා ගන්න ඕනේ. එතකොට අපිට ලේසි කේක් එක බේක් වුණාම මේකට දාලා බේක් කරගන්න අපිට ලේසි. ඊළඟට අපි කරන්නේ අපේ පිටි ටික අරගෙන ඒකට අපි දා ගන්නවා බේකින් පවුඩර් තේ හැඳි එකමාරක් දානවා. තේ හැඳි එකමාරක් දාලා ඒක අපි හොඳට කලවම් කරගන්නවා. කලවම් කරගෙන අපි දැන් අපි පිටි එක හලා ගමු.
පිටි එක මේ ආකාරයට හොඳට හලා ගන්න. ඊට පස්සේ බේකින් පවුඩර් එකයි පිටි හොඳට එකතු වෙන්න ඕනේ. එකතු වුනහම තමයි අපේ කේක් එක හොඳට බේක් වෙද්දි ක්‍රියාකාරීත්වය හොඳට තියෙන්නේ. කේක් එක හොඳට උඩට පිපිලා එන්නේ බේකින් පවුඩර් හොඳට පිටිත් එක්ක මිශ්‍ර වෙලා තිබුණාම. ඉතින් මම මේ පිටි එක මේ ආකාරයට 3 පාරක් හොඳට හලා ගන්නවා. පිටි වල කැට තියෙනවා නම් ඒවා අයින් කරගන්න. හොඳට 3 පාරක් හලා ගන්න මේ ආකාරයට. දැන් අපි බිත්තර වල කහමද සුදු මද වෙන් කරගමු. මේ ආකාරයට කහමද වෙනම සුදු මද වෙනම වෙන් කරගමු. මෙහෙම කරන්නේ ඇයි කියලා මම ඔයාලට කියන්න. මෙහෙම වෙන් කරගත්තාම අපිට කේක් එක හොඳ උසකට ගන්න පුළුවන්. අපිට කේක් එක බහින්න නැතුව මේ හොඳ උසකට මේ ආකාරයට කහමද හැබැයි එකතු වෙන්න බෑ සුදු මද වලට. අපි මේක වෙන වෙනම බීට් කරගන්නවා. ඒක නිසා කහමද එකතු වෙන්නේ නැතුව සුදු මද වෙන් කරගන්න. දැන් අපි සුදු මද ටික හොඳට බීට් කරගමු. මධ්‍යම ප්‍රමාණී වේගයෙන් බීට් කරගන්න. මම පෙන්නන්නම් කොයි තරම් ප්‍රමාණයක් මේක ඇතිද කියලා. පෙන වගේ කුළුම් වගේ වෙනකන් කරගන්න. මේ මොනවාම ඇති. අපි ටිකක් මේක කලවම් කරගමු. කලවම් කරගෙන ඉවර වෙලා නැවත බීට් කරමු. හරි දැන් අපිට ඇති මේ ප්‍රමාණයට බීට් වුණාම ඇති. අපි දැන් මේක පැත්තකින් තියාගමු. දැන් අපි අපේ කේක් මිශ්‍රණය හදාගන්න බටර් ටික එකටම අපි දාගමු
අපේ භාජනයට. බටර් එක අපි එහෙම කෑලි වෙන්න කපා ගත්තාම ලේසි බීට් කරද්දි එහෙම කෑලි ආකාරයට කපාගෙන හරි අපි දැන් බටර් ටික දාගත්ත අපේ භාජනයට. අතර වාරේ අපි මේක නවත්තලා පොඩ්ඩක් වටේ තියෙන ඒවා එකතු කරගමු. එහෙම වුණාම එක සමානව මේ දේවල් බීට් වෙලා කේක් එක පුරා සමානව පැතිරලා යනවා. මේ ආකාරයට අපි අපිට දැන් සීනි ටික ටික එකතු කරන්න පුළුවන්. මේ ආකාරයට සීනි එකතු කරගන්න. සීනි ලොකු කැට නම් ඔයාලට පුළුවන් ග්‍රයින්ඩරේ දාලා පොඩියට ඒක අමර ගන්න ග්‍රයින්ඩරේ. පොඩි කැට සීනි නම් අපිට ලේසි කේක් එකක සීනි එක දියනවා. ඒක කරද්දී ටිකක් එකතු කරගමු වටේ තියෙන ඒවා. එතකොට අපිට එක සමානවම කේක් එක පුරාම මිශ්‍ර වෙලා යන විදිහට නැත්තම් වටේ තියෙන ඒවා වෙනම ඉතුරු වෙලා තියෙනවා. හරියට බීට් වෙන්නේ නැහැ. ඒකින්ද අපි සැරිසරේත් නවත්තමු. හරියට වටේ තියෙන ඒවා එකතු කරගෙන කරා. කේක් එක වටේ තියෙන ඒවා මැදට එකතු කරගමු. එහෙම වුණාම අපිට ලේසි මේ ආකාරයට වටේ තියෙන ඒවා එකතු කරගන්න හොඳට.
බටර් එකේ අපි එකටම ගාද්දී ඒක පොඩ්ඩක් හදට හැයින් තියෙන්නේ. දැන් බටර් එකේ පාට වෙනස් වෙලා සීනි එක්ක දිය වෙනවා. බීට් කරද්දී බටර් එකේ පාට වෙනස් වෙනවා. නවත්තලා වටේ තියෙන සීනි ඒව එකතු කරගමු. එතකොට අපිට ලේසි මේ ආකාරයට වටේ තියෙන ඒව හොඳට මැද්දට එකතු කරගෙන බීට් කරන්න. දැන් අපිට පුළුවන් කහමද එක ගානේ එකතු කරගන්න මේ ආකාරයට කහමද එකතු ඒ මොනවාම තමයි කේක් එක මේ හොඳ සොෆ්ට් එකට එන්නේ. අපි නැවතත් වටේ තියෙන එකතු කරගමු මැද්දට. බිත්තර එකතු කරගමු. වටේ තියෙන මේ බටර් මිශ්‍රණය මැද්දට එකතු කරගමු. නැත්තම් සීනි මේව ඔක්කොම වටේට එකතු වෙලා තියෙනවා බීට් වෙන්න. හැම වෙලේම මේ ආකාරයට නවත්තලා වටේ තියෙන ඒවා එකතු කරගන්න මතක තියාගන්න. සොෆ්ට් එකට කේක් එක එන්න අපි බීට් කරන විදිහ මේ කේක් එක අපි මෙහෙම මේ වටේ තියෙන එකතු කරගෙන ඔක්කොම සීනි එකම විදිහට බීට් වෙන විදිහට කේක් එකට එකතු කර ගැනීම බිත්තර සුදු මද කහ මද වෙන වෙනම බීට් කර ගැනීම කේක් එකේ උස ගැනීම අපිට හොඳ උසකට ගන්න පුළුවන්. මේක මේ ඔයාලා කරලා බලන්න. අපිට හොඳ උසකට කේක් එක ගන්න පුළුවන්.
අපි අපේ කේක් මිශ්‍රණයට වැනිලා එකතු කරගමු. මේ ආකාරයට අපි අපේ වැනිලා දාපුවම වෙන්නේ බිත්තර වල එනවනේ පොඩි පිලි ගඳක් වගේ එනවනේ පොඩ්ඩක්. බිත්තර ගන්න සමහර අය කැමති නෑනේ. වැනිලා දාපුවම ඒ බිත්තර වලින් එන ගඳ ටිකක් නැති වෙනවා. වැනිලා සුවඳ එතකොට වැනිලා සුවඳ තමයි එන්නේ. එතකොට ඒ බිත්තර වලින් එන ඒ සුවඳ නැති වෙලා යනවා. අපි විනාඩි 20ක් විතර මේ බැටර් එක හොඳට බීට් කරගන්න. එතකොට සීනි එක හොඳට දිය වෙනවා. අපි නැවතත් වටේ තියෙන සීනි ටික එකතු කරනවා. මේ ආකාරයට එකතු කරගෙන දැන් අපේ මිශ්‍රණය ගොඩක් දුරට බීට් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි දැන් මේකට පිටි ටික එකතු කරගෙන කලවම් කරගමු. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. අපේ මේ පිටි එකතු කරද්දි කිරි කෝප්ප කාලක් විතර එකතු කරගත්තොත් ගොඩක් රසයි මේ කේක් එක. මම ඔයාලට අවශ්‍ය ද්‍රව්‍ය කියද්දි කිරි සඳහන් කරේ නෑ. අපි කිරි කෝප්ප කාලක් විතර පිටි එකතු කරද්දි දාගත්තාම මේ අපේ මිශ්‍රණය රසයි. ගොඩක් රසයි. කිරි රසට එනවා බටර් මිශ්‍රණය. අපි දැන් පිටි කොටසක් දානවා. පිටි කොටසක් දාලා ඊට පස්සේ කිරි එකෙනුත් ස්වල්පයක් දාලා මේ ආකාරයට කේක් එක අපි හොඳට කලවම් කරගමු. අපේ සීනි ටික දැන් හොඳටම දිය වෙලා තියෙන්නේ. අපි විනාඩි 20ක් විතර බීට් කරා. නැවතත් අපි පිටි කොටසක් දමාගෙන කිරි ස්වල්පයක් දාගෙන මේ ආකාරයට අපි මිශ්‍රණය හදාගමු. ඉතින් හරිම රසට මේ වගේ බටර් කේක් එකක් ඔයාලටත් ගෙදරදීම හදාගන්න පුළුවන්. මේ විදිහ ඔයාලා අත්හදා බලන්න. හරිම රසයි මේ විදිහට කිරිත් දාලා හදද්දි. ඔයාලට ඕන නම් කිරි වෙනුවට යෝගට් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. යෝගට් මේස හැඳි දෙකක් විතර මේකට එකතු කරගන්න පුළුවන්. දැන් අපේ සුදු මද මිශ්‍රණය අපි එකතු කරගමු. මේ ආවිදින සුදු මද මිශ්‍රණය එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගමු.
මේ ආකාරයට සුදු මද මිශ්‍රණය දාගෙන හොඳට කලවම් කරගන්න. වටේ තියෙන ඒවා එකතු කරගනිමින් හොඳට මේ මිශ්‍රණය අපි කලවම් කරනවා. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මම පිටි මිශ්‍රණයට කලින් කෝන් ෆ්ලවර් දාගෙන තිබුණේ. කෝන් ෆ්ලවර් මේස් හැඳි දෙකක් දාගන්න. දාගෙන මම ඔයාලට වීඩියෝ එක අන්තිමට කියන්නම් කිව්වා කෝන් ෆ්ලවර් දාගත්තාම මොකද වෙන්නේ කියලා. කෝන් ෆ්ලවර් දාගත්තාම වෙන්නේ අපේ මිශ්‍රණය අපේ කේක් එක ගොඩක් මෘදුවට එනවා. පුළුන් වගේ හොඳ මෘදුවට එනවා. අපි චුට්ටක් මේක බීට් කරගන්න. කේක් මිශ්‍රණය හුඟක් දුරට දැන් අපි හදාගෙන ඉවරයි. අපි වටේ තියෙන ඒවා නැවත ටිකක් අද්දට එකතු කරගෙන චුට්ටක් බීට් කරගන්න. ඉතින් අපේ කේක් මිශ්‍රණය හරි දැන් අපිට තියෙන්නේ මේක දැන් තැටියට දාගන්න. අපි දැන් මේක තැටියට දාගමු. අපි කේක් තැටිය ලෑස්ති කරලා තියාගත්ත නිසා ලේසි. දැන් අපි මේක මේ ආකාරයට තැටියට දමාගමු. ඔයාලට පේන්නේ නැති හොඳට ඔක්කොම මිශ්‍රණය එකතු කරලා ගන්න. අපි කේක් මිශ්‍රණය අපේ කේක් මිශ්‍රණය දැන් අපි තැටියට දාගත්තා. මේ ආකාරයට හොඳට මේක මම ගත්ත සෙන්ටිමීටර් 20ක් විතර විශ්කම්බයක් තියෙන රවුන්ඩ් කේක් තැටියක්. ඉතින් ඔයාලට කොටු හැඩයේ කේක් තැටියක් වුණත් පාවිච්චි කරලා මේක දාගන්න පුළුවන්. එතකොට කොටු හැඩයට හදාගන්න. මේ ආකාරයට අපි බැටර් එක ඔක්කොම මේකට දාලා එකම ආකාරයට එකම මට්ටමකට එන්න හදාගමු. අපේ කේක් එක දැන් ලෑස්ති. දැන් අපිට තියෙන්නේ බේක් කරලා ඊට පස්සේ ඉතින් කන්න තමයි. නේද? හරි. මේ ආකාරයට කොහොම දාගන්න. අපි පොඩ්ඩක් මේක ටැග් කරගන්න ඕන. මොකද වායු බුබුලු එකතු වෙලා තියෙන හින්දා. මෙහෙම ටැග් කරගෙන වායු බුබුලු ටික අරගන්න. හරි. දැන් අපි මේක oven එකකින් oven එකට වෙනස් වෙනවා බේක් වෙන ප්‍රමාණය. මම මේක සෙල්සියස් අංශක 180
පැය භාගයක් විතර බේක් කරගන්නවා. සමහර අය oven වල විනාඩි 45ක් යන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක oven එකකින් oven එකට වෙනස් වෙනවා. ඉතින් ඔයාලගේ oven එකේ ඒ බේක් වෙන විදිහ අනුව කේක් එක බලලා බේක් කරගන්න. ඔව් අපේ කේක් එක දැන් හරි මම oven එකකින් එළියට ගත්ත දැන්. බලන්න හොඳ ලස්සනට මුළු පළාතම මුළු ගේම සුවඳයි කේක් එකේ සුවඳට. අපි දැන් මේක අනිත් පැත්තට හරවගමු. බලන්න ලස්සනට කේක් එක බේක් වෙලා තියෙනවා. හොඳ සොෆ්ට් එකට තියෙනවා බලන්න. ඉතින් ඔයාලත් මම කියපු විදිහටම මේ කේක් එක හදලා බලුවොත් හොඳ උසකට රසට මේ කේක් එක ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් අපි ටිකක් මේක නිමෙන්න තියන්න ඕන. කේක් එක පොඩ්ඩක් අපි නිමෙන්න තියමු. අපේ කේක් එක දැන් නිමිලා තියෙන්නේ. අපි දැන් කපලා බලමු කොහොමද අපේ කේක් එක කියලා. ඉතින් බලන්න මේ හොඳ සොෆ්ට් එකට අපේ කේක් එක තියෙනවා. මේ බලන්න හොඳ සොෆ්ට් එකට හොඳ උසකට අපේ කේක් එක තියෙනවා. ඉතින් අපි කෑල්ලක් කාලා බලමු කොහොමද කියලා. හරිම රසයි. හරිම රසයි. ඉතින් ඔයාලා මං කියපු විදිහට මේ කේක් එක බටර් කේක් එක හදලා රස විඳලා ඔයාලගේ කමෙන්ට් එක මට කියන්න. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.